National Gallery Scotland. අයනකම් ගොඩාක් අය එළිය බලාගෙන ඉන්නවා. ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම. සුපුරුදු පරිදි හැමදාම වැඩ යන්න කියලා කලින් විනාඩි නෙමෙයි පැයකට කලින් එළියට ආවා. අද ලස්සන වෙද එකක් තියෙන නිසා මට හිතුණා උදේ හැරුණ ගමන් මේ එළිය පොඩ්ඩක් රවුමක් දාන්න ඕනේ කියලා. සෙනසුරාදා දවසේ මෙන්න මේ වගේ වෙද එකක් තියෙනවා කියන්නේ මාරම හොඳයි. මොකද එදාට පොඩ්ඩක් මේ එළිය ඇවිදින්න යන්න පුළුවන්. හරි නිදහස් දවසක්. හැබැයි ඉතින් අද වැඩ බිසි වෙන දවසක්. මේ බිසි එකත් එක්ක ඉතින් වැඩ කරද්දිත් හොඳයි. ඉතින් මේ වගේ වෙද එකක් තියෙද්දි වැස්ස තියෙද්දි එහෙම පොඩක් එපා වෙනවා. අවුව තියෙද්දිත් ඒ වගේ තමයි මෙහි තියෙන මේ අවුව සැර සමහරක් වෙලාවට නිකන් ඇඟ බේලනවා වගේ. ඒක පට්ට අමාරුයි. ඔයාලට මම පෙන්නන්නම්. මෙන්න මේ පැත්තේ තියෙනවා මේ තියෙන බිස්කට් ෆැක්ටරි එකක් තියෙන මෙතන. ඒ වගේ තමයි මම ඉන්න හරියෙම තියෙන්නේ ඔක්කොම මේ කාසෙල්. මේක දිගට තියෙන්නම තනිකර කාසෙල් තියෙන්නේ. මේ පැත්තට ගියත් අර පැත්තට ගියත් දිගටම තියෙන කාසෙල්. ඉතින් අපි යමු සිටි එකට. ඉස්සර මම වැඩ කරේ මම ඔයාලට කියලා ඇති මං ගෙසර ඉඳලා විනාඩි 5ක විතර දුරකින් වැඩ කරේ. දැන් ඉතින් විනාඩි 45ක් බස් එකේම යන්න ඕන. ඉස්සර නම් බයිසිකලේ යනවා. මේ අද්දි හම්බ වෙන මෙන්න මේ බිංගවල් වල සෝරි. මේ වගේ මේ ලස්සන චිත්‍රයන්ද තියෙනවා. මේක මාර ලස්සනයි. ලංකාවේ රැල්ලට චිත්‍රයන්ද වගේ නෙවෙයි. මේ වගේ හැමතැනම වගේ ලස්සන චිත්‍රයන්ද තියෙනවා. මාරයි මේවා. මෙතන තමයි තියෙන්නේ මේ නැපි යුනිවර්සිටි එකත්. ඉතින් අතන ඉඳලා මෙතෙන්ට ආවා කියලා වෙනසක් නෑ. මෙතෙන්ට ඇවිල්ලා තින්න විනාඩි 5ක් ඉන්න වෙන බස් එකනක. ඔයාලට පේනද ස්ක්‍රීන් එකේ මේ ටයිම් එක පේනවා. මෙතෙන්ට එන බස්. මෙතන තියෙන ඕන බස් එක මට යන්න පුළුවන් මේ සිටි එකට යද්දි. සීතල මහලු කොට නෑ. සාමාන්‍ය සීතලක් තියෙන අතන. අද මොනවද කරන්න කියලා මට හිතා ගන්න බෑ එළියට ගියා පස්සේ. ඉතින් එළියට ආවට පස්සේ මේ තිබ්බවුව එකපාරට නැති වෙලා දැන් පින්නක් එක කළුවරු වුණා. හැබැයි මේක මහලුකු වෙලාවක් තියෙන්නේ නැහැ. විනාඩි 2ක් 3ක් තියෙයි. ආයෙත් මේක වෙනස් වෙනවා. ඒ තරම් මේ වෙදේක හරි ඉක්මනට වෙනස් වෙනවා. ගන්න මේ හරියට අද හරිම ලස්සන දවසක්. මාරයි අය කියන්නේ මේ සමයක පටන් ගද්දී හරි ලස්සනම එඩින්බරා නගරේ සමහරක් දැන් බලා ගන්න පුළුවන් සිටි එකට. ඒ වගේම තමයි සිටි එකත් බලා ගන්න පුළුවන්. හරි ලස්සන සමහරක් තැන් වලට ගියාට පස්සේ අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකෙන් යන්න ඕන කාසල් එකට. මොකද සමයකදී කාසල් එකට යන එක තමයි හොඳම දේ. හොඳටම ඒ කියන්නේ ලස්සනට බලා ගන්න පුළුවන්. වෙලාව නැහැ එකයි වැඩි. නැත්තම් උදේම ආවොත් මට යන්න ගොඩාක් දැන් තියෙනවා. බලමු මෙතන තියෙනවා ගැලරි එකක්. අපි ඒකට යමු. ඉතින් ඒ වගේම මේ ඔයාලා අසලෙන් තියෙනවා නම් එඩින්බරා වල බලන්න කැමති කමෙන්ට් එකක් දාගෙන යන්න. මම අනිවාර්යෙන් ඒ තැන් වලට ගිහලා වීඩියෝ එකක් කරගෙන එන්න. මං කියවන ඉස්සර කලවර කරලා තිබ්බා කියලා. දැන් බලන්නකෝ. දැන් ආයෙත් අවු වැටෙනවා. මේ පස්සයින් පේන්නේ එඩින්බරා වල තියෙන National Gallery Scotland. ඉතින් මේක ඇතුලේ මේ එඩින්බරා නගරේ තියෙන ගොඩාක් තැන්වල චිත්‍ර තියෙනවා. එයාලා එක්කෙනා ඇඳපු දේවල් හරිම ලස්සනට වැඩක් නැහැ කියලා මං හිතන්නේ චිත්‍ර 6000ක් හරි හැම ගාණක් තියෙනවා. ඉතින් මේ ඒ තරම් ගොඩාක් තියෙන චිත්‍ර තියෙන තැනක් තමයි මෙන්න මේ තැන. 10යි වෙලාව. හරියට 10ට ඕපන් කරන්නේ. ඉතින් මේ අපි අතුලට යන් 10 වෙනකන් ගොඩාක් අය එළිය බලාගෙන ඉන්නවා. ඊට පස්සේ තමයි අපි යන්නේ අතුලට ගිහලා බලමු මේකේ තියෙන ලස්සන චිත්‍ර ටික. මේ පැත්තේ තියෙනවා අපිට මොන හරි දේවල් ගන්නවා නම් දේවල් ෂොප් එකේ තියෙන එකට අපිට ගන්න පුළුවන්. Scottish Art Gallery 1800 1945.
බලන්න මේ චිත්‍ර දිගන ඒවා. මං හරියටම ආවේ මේක ඕපන් කරන වෙලාවටමයි. ඉතින් ඒක නිසා කවුරුත් නැහැ. බලන්න මේ ඇවිල්ලා එඩින්බරා කාසල් එක. මේ චිත්‍ර ඇත්තටම මේ හරි ලස්සනයි මොහරයි. මේ ඔක්කොම ඇඳපුවා තියෙන්නේ. ඉතින් මේකේ ෆ්ලෝ 4ක් තියෙනවා. මේ පළවෙනි එක මම මේ දෙවෙනි එක. මේ පළවෙනි එක. දැන් අපි යමු දෙවෙනි එකට. ඊට පස්සේ තුන්වෙනි එක තියෙනවා, හතරවෙනි එක තියෙනවා. පිටමඩිය. මේ චිත්‍ර ගත්තොත් නම් මාර ලස්සන ඒවා අතරම හිතාගන්න බැරි තරම් ලස්සන දේවල් තියෙනවා. Look at these guys. මේක මාර ලස්සනයි. හිතා ගන්න බැරි තරම් මෙයා ඇඳපුවා නේද? අවුරුදු ගානක් පරණ. ඉතින් ඔන්න ඔය වගේ තමයි මම මේ අතුරට ගිහලා ඇලියට ආයේ. මම ගියේ යටින්. ඊට පස්සේ ආයේ මෙතනින් තව ටිකක් ගියා නම් මෙතනින්ත් මට එන්න පුළුවන්. මේ මොකද මේක දිගටම තියෙන්නේ මේ පින්තූර තියෙන්නේ. මේ චිත්‍ර ඇඳපු චිත්‍ර තමයි තියෙන්නේ. මේක මාර ලස්සන තැනක්. ඔයාලා මේ එඩින්බරා එනවා නම් අනිවාර්යෙන් මේක ෆ්‍රී. ඔයාලට බලන්න පුළුවන්. මේ ඇත්තටම ගොඩාක් චිත්‍ර තියෙනවා. චිත්‍ර 6000ක් කියන පොඩි ගාණක් නෙවෙයි. 6000ක් විතර තමයි 6000ක් වගේ තියෙනවා. ඉතින් ඇත්තට මේ තරම් හරි ලස්සනම මේ චිත්‍ර ගොඩාක් තියෙන තැනක් මම ඉන්නේ. ඒක උඩ බලන්න මෙතෙන් ආවත් ඔයාලට මේක වටේම හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. මාර ලස්සනයි අද දවස. එහෙනම් guys චිත්‍ර බැලුවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ආයි හමු වෙමු. තවත් vlog එකක් අරගෙන එන්නම් මම ඉස්සරහට. අපි යමු ලස්සන තැනකට එඩින්බරා නගරේ තියෙන. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.